ආයුබෝවන් මේ ඉන්නේ අපේ චාමර ගමගේ මහත්තයා. මෙතුමා ඇවිල්ලා 2007 වසර වල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ගොඩක් රටට වටින පුද්ගලයෙක්. ඉතින් මෙතුමාට යම්කිසි ආබාධයක් තිබ්බා උරහිසේ කොඳුයට පේලියේ තුනටිය සංදියේ ආබාධ කිහිපයකින් පිරුණා. ඉතින් ඔහු අපි ළඟට ඇවිල්ලා සත්කාර ලබා ගන්නට මාත් එක්ක එකතු වුණා. ඒ සියලුම දේවල් ඔහුට විග්‍රහ කරලා දීලා ඌව පරීක්ෂා කරලා සත්කාර ලබා ගත්තා. ඉතින් අපි එතුමගෙන් අහලා බලමු කොහොමද මේ සත්කාරවල තත්ත්වය කියලා. ඔව් මේ ඇත්තට මේ මගේ යහළුවෙක් මාගේ මේ වෙද මහත්තයා ගැන මම දැනගන්න ලැබුණේ. දැන් සතියකට පෙර මම මෙතනට පැමිණියේ මේ වෙදකම මොකද්ද කියලා මට මේක ට්‍රීට්මන්ට් එක කරගන්න. දැන් දේශීය වෙදකමින් තමයි මෙතුමා මේ වැඩ ටික ඔක්කොම කරන්නේ. ඉතින් ඇත්තටම දැන් ගොඩක් කල් තිබෙන මේ ආබාධය ගොඩක් තැන්වලට ගියත් හරි ගියේ නැහැ මොකද ආබාධය සහ මම පොඩ පිටපිලිය ආබාධය නිසා මම ක්‍රීඩා කරන කාලේ ඇති වුණ ආබාධ ඒවා කියලා මම හිතනවා මොකද ක්‍රීඩා කරලා ආබාධ ක්‍රීඩා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ මේ සතිය කාලයක් ඇතුළත මෙතුමා මට මේ වෙදකම ගැන මම කැසෑම පත්තන මෙතුමා මට ඒ ට්‍රීට්මන්ට් එක ගොඩක් දේවල් කියලා දීලා මේ අද අවසාන දිනේ තමයි ට්‍රීට්මන්ට් එකේ සතිය කාලයක් පුරාවට ඇත්තටම ගොඩාක් ලොකු සහනයක් මේ දැනෙනවා මගේ තිබුණ වේදනාව පුරිසාබාධ ඇත්තම නැති තත්ත්වයකට පත් කරලා තියෙන මෙතුමා. ඇත්තටම මේ දේශීය වෙදකම අපේ සිංහල වෙදකම කියන එක දැනෙන්න මෙතුමා අපිට දෙයක් කරා මට. ඉතින් හැමෝටම කියන්නේ මෙතන මේ සීගිරි වෙන කියන සීගිරි තියෙන මෙතුමාගේ මධ්‍යස්ථාන පැමිණෙන්න හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන්. ඒ සේවාවත් හොඳට ලබා දෙනවා. ඇත්තම සහන ලැබිලා තියෙන මේ වෙදකමෙන්. ඒක මෙතුමාටයි මෙතුමාගේ කර්මණ්ඩලයි මම බොහොම ස්තුති කරනවා මට වේදනාව නැති කර මාව සුවපත් කරාට. ඇත්තටම එතුමා ගැන යමක් සඳහන් කරන්න ඕනේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා දැන් මිත්‍රත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඔහුට ඒක සත්කාර සහ මානසික සුවය, ශාරීරික සුවය සියල්ලම ලැබිලා ඇති. ඒ නිසා අපි ආරාධනා කරනවා අසනීපයක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න දුරකථන අංකයත් යොමු කරලා තියෙයි. ඒක සම්බන්ධ කරගෙන අසනීපයක් තියෙනවා නම් පැමිණෙන්න අපිට පුළුවන් අපේ වෙදකමෙන් ඔයාලට නිරෝගී සම්පත් සුවය අරන් දෙන්න පුළුවන් මානසික සහ ශාරීරික